Hello guys, welcome back to my channel. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්නේ birthday vlog එක. මේක මගේ birthday එක නෙමෙයි අපේ අක්කගේ birthday vlog එක. Happy birthday. මොනවාද දැන් වගේ වයස ගැන කියන්න තියෙන්නේ? දැන් වයසයි නාකි 26යි 26යි තාම මං චූටි ළමෙක්. ඉතින් උදේ කිරිබත් හදලා තිබ්බා. අපි දෙන්නත් එක්ක කිරිබත් කාලා පොඩි පොඩි වැඩ වගේක් තිබිලා ඒ ටික කරා. මෙන්න මේමයි අපි බර්ත්ඩේ එක දවසේ වැඩ ගන්නේ. හොඳට කරා. ඊට පස්සේ වොෂ් දාලා ටිකක් වෙලා ලෑස්ති වෙලා ඉන්නකොට අයියලාගේ ගෙදර අයත් ආවා. ඊට පස්සේ මායි අයියයි අපේ හන්දියේ ෆුඩ් සිටි එකට ගියා හැපි බර්ත්ඩේ කියලා අකුරු ටික තියෙන එකක් ගේන්න. ඉතින් තෝරලා අන්තිමට ගත්තේ මෙන්න මේක. නේද? ඒකට වඩා නම් මේක පෙනුම. ඒ කියන්නේ අර මේ වගේනේ. ඊට වඩා මේක දැන් අර මෙහෙම මේක අලවන්න ගිහින් මේක ලීසියට. නෑ මේක තමයි අර මේ තිබ්බේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඩෙකොරේෂන් ටික පටන් ගත්තා. ඒ වෙනකොට නම් ඔක්කොම වගේ ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඔක්කොම කිව්වට මහ ලොකු ගොඩක් නැහැ. අපේ ළඟම කට්ටිය කීප දෙනෙක් තමයි හිටියේ.
මුලින්ම ඔන්න ඔහොම එක පොලිමට තමයි හැපි බර්ත්ඩේ එක එල්ලුවේ. හැබැයි ඊට පස්සේ ගලවලා ආයේ පේලි දෙකකට එල්ලුවා. ඉතින් ෆයිනල් අවුට්පුට් එක තමයි මෙන්න මේක. එහෙනම් දැන් අපි යමු කේක් කපන්න. ඒක ලාලයි. පොඩි පන්දමක් තිබ්බනම් හරි. තගරන්ට පත. ඒ වස්සේ කම අපි කලින්. ඒක තමයි කියන වාසනාවන්ත කේතිය. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Aunty. Happy birthday to you. तेरे लिए आया मैं तो तेरे संग जाना डोलना मैं तेरे नाल जिधर बितावा कदी ना या छोड़ना इश्क दी दौड़ना सारे चढ़ जाया मही तू ना छोड़ना बोलना मही बोलना बोलना मही बोलना छुट्टे या ना छुट्टे मुझसे रंग तेरा डोलना एक तेरे बाजो तुझा मेरा कोई मोल ना बोलना मही बोलना बोलना मही बोलना तेरे लिए आया मैं तो तेरे संग जाना डोलना मैं तेरे नाल जिधर बितावा कदी ना या छोड़ना इश्क दी दौड़ना सारे चढ़ जाया मही तू ना छोड़ना बोलना मही बोलना बोलना मही बोलना छुट्टे या ना छुट्टे मुझसे रंग तेरा डोलना एक तेरे बाजो तुझा मेरा कोई मोल ना बोलना मही बोलना කලින් මගේ මූණේ අයිසිං ගෑවට මෙන්න මේක තමයි රිටර්න් එක. මේ අයනේ මෙයාගේ මේ පැත්තේ නෑ පැටියෝ. මෙයාගේ මේ පැත්තේ නෑ අයියෝ. සෙලිබ්‍රේෂන් ඔක්කොම ඉවර වෙලා කට්ටියත් එක්ක එකතු වෙලා ඉස්සර දේවල් කතා කර කර ටිකක් වෙලා හිටියා. මොකද ඉතින් කාලෙකින්නේ මෙහෙම කට්ටියම එකතු වෙන්නේ. එතකොට ඉතින් කතා කරන්න තියෙන දේවලුත් වැඩි.
ඉතින් මේ තියෙන බර්ත්ඩේ ලන්ච් එක හවසට අපි කට්ටියම හිතාගෙන ඉන්නවා බීච් යන්න. ඉතින් ඒ නිසා අවුව ටිකක් අඩු වෙනකන් ආයේ පොඩි චිට් චැට් එකක් දාගෙන කට්ටියත් එක්කම හිටියා. our gang. අපි our friends කොහෙද ආවේ? beach. ඉතින් ගොඩක් කාලෙකින් තමයි අපි කට්ටියම මෙහෙම බීච් එකට ආවේ. මොකද මෙතන අපේ සෙට් එකෙන් භාගයක් වගේ තමයි ඉන්නේ, ගොඩක් අය අඩුයි. ඉතින් අපි කට්ටිය හරි මෙහෙම බීච් එකට ආවේ අවුරුදු ගානකින්. ඉතින් මෙහෙම කට්ටියත් එක්කම බීච් ආවම මම කොහොමද බිම පෙරලෙනවා. ඉතින් මේ පාරත් මං තමයි බිමින් වාඩි වෙලා ස්ටාර්ට් කරේ. ඊට පස්සේ අනිත් අයත් එක්කෙනා දෙන්න වාඩි වුණා. ඉතින් ආයේ අපිට කවද මෙහෙම ඉන්න පුළුවන් වෙයිද කියලා කියන්න අපි කවුරුත් දන්නේ නැහැනේ. ඒක හින්දා මේ පොඩි වෙලාවේ අපි ටික දෙනෙක් වුණත් අපි හැමෝම පුළුවන් උපරිමෙන් එන්ජොයි කරා. ගන්නවා තමයි බප්පලාව. සොෆියා දදිලා තමයි. ආයි ඉතින් බලගන්න ගෙට යන්නේ. ආයි තාප්ප ගහනවා වෙනවා. Never do it in a
मननोन रंग से हदेसियों ඉතින් අන්තිමට බලනකොට වතුර වලට වඩා අපි නාලා තියෙන්නේ වැලි. පැය ගාණක් තිස්සේ වැලි වතුරයි දෙකම නාලා අපි ගෙදර ගියා. ඉතින් ඔන්න ඔහොමයි ඒ ලස්සන දවසත් ලස්සන විදිහට ඉවරුනේ. එහෙනම් අලුත් vlog එකකින් ආයෙත් ඉක්මනින් හම්බෙමු. බයි බයි.